හරිද? දැන් මේක මතක නැහැනේ කාටවත් එහෙම මතක තියෙන්නේ නැහැ. මගේ පෙනුම වෙනස් කරන්න යන්න ඕනේ යාළුවනේ මේ සැලොන් එකකට යමු. අම්මට නයි ගෙහුවා යකෝ. ඕ නයි ගෙහුවා. අම්මේ ණය ගනි. අම්මට ගිහපා. Meanwhile, අම්මට සිරි. අඩෝ ඒ ණය කාවන් පස්සේ විකාර වේනවා මේ. විකාර වේනවා. අම්මේ අයියෝ මේ අම්මා යාළුවනේ a few moments later. මල කඳ අරගෙන යන්න මොකක් හරි අරන් ආව නම් හරි අයියෝ අරගෙන එන්නේ ඔක්කොම අරන් එන්නේ ඉන්න පොත. අයියෝ කවුද බම් මේ අයියෝ අන්නේ සල්පියා හැප්පුයි කොයින්වගේ සල්පියා උේ උේ අම්මේ මේන් සර්පයා මේන් සර්පයා හොඳට විස වෙලා වගේ. මේන් සර්පයා ඉතරගේ කේසත් මුලට මොකක් හරි වෙලා මේ ළමයි. අනිජෝ මේ ඉන්න සර්පයා ජම්මල් ලිපේ වාස්තක යත්ගියත් ඒක බොන්න නෑනේ මේ සර්පයා මේ මං දැන් මරගනි උත්තර මොඩේ භූමිය මේ සර්පයියව ගනි මූ අහයි දොස්තර මූ එපා අම්මට හොඳ තනියෙන් උරන්න ගියත් දන්නේ යම නම මොන්ජි කිච්ච කිල්ලේ ඌ අරගෙන යකෝ දොස්තර කාට මරන්න එපා මරන්න තු යකෝ සාක්කු දාන්න යන්න ඌ මැරිලා ඉන්නේ ඌ මැරිලා ඉන්නේ Later. මේ මල්ලි අර දැක්කද මියුළු නුවර මහෞෂධ පඬිතුමා ඉන්නවා අර ගෙදර දෙක උඹ කවුද එතකොට උඹ කේවට්ටය නේද ඔව් මං හිතන්නේ අර පිටිපස්සෙන් ඉන්නේ නන්දා දේවීද කොහෙද සුමනා දේවීද එයාද අනේ මේ මේකන් ඇයි මේ මගේ මූණ පල්ලෙහාට තියෙන්නේ හිතලා නනේ හොරකම් කරනෝ මාව බේරගන්න මාව බේරගන්න මාව බේරගන්න අනේ මාව බේරගන්න මහත්තයෝ මාරි ගෑණියෙක් ඇඳලා මාව ඔස්සව බේරගන්න ඩොක්ටර් බේරගන්න අනේ මාරි මොකද මේ ජංගියක් ඇඳලා අනේ ඩොක්ටර්ද මේ මාරි ගෑණියෙක් ඇඳලා මාව විශ්වා කවුද මේ නයික් ගාලා අම්මෝ මේ කවුද මේ මම අනචරය ඵලයන් එහාට නයික් ගාලා නයිසලා පොඩ්ඩක් බලන්න මේ පුළුවන් නේ මනුස්සයා ලියන්න. කවුද මේ අනේ පොලිසිය ලොකු මහත්තයා නේද ලොකු මහත්තයෝ මොකද ලොකු මහත්තයෝ අර මාරි කියන එක ගෑණියෙක් ඇඳලා මගේ කකුල හැප්පුවානේ අප්පට. අන්තිමට උරන්න ආවා කකුල විෂ උරනවා කියලා මේ පිටව වාඩි කරන්නේ මහත්තයෝ නිකන් මහත්තයා පොලිසිය ලොකු මහත්තයාද මේ මට සර්පයක් වගේ පේන්නේ මහත්තයා නේද මාව හැපුවේ මෙන්න ඉන්නවා මාව අපපු ණය අම්මේ අයියෝ යාළුවනේ අපරාධ යාළුවනේ